ගල් අඟුරු ආනයන නීති වංචාවක් සිදු නොවුණු බවත් ගෙන් වූ ගල් අඟුරු බාල මට්ටමක තිබුණු බව පිළිගන්නා බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පවසා සිටී. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී විජිත හේරත් අමාත්‍යවරයා මේ බව පවසා සිටී. මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ ගල් අඟුරු මිලදී ගැනීම ගැන විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට ඕනෑම අයෙකුට ගල් අඟුරු සම්බන්ධ වංචා සම්බන්ධව තොරතුරු ලබා දිය හැකි බවයි. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර මේ පිළිබඳව විගණන පරීක්ෂණයක් සිදු කර විගණන වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටී.